හරි අද අපි කතා කරමු කැෆේ මෝකා එක ගැන. ගොඩක් කට්ටිය ඉස්සල්ලාම වරද්ද ගන්නේ නමින්. මෝචා නෙවෙයි කැෆේ මෝකා. කැෆේ මෝකා කියන්නේ ලාත්තිය වගේ ඩ්‍රින්ක් එකක්. ඒකට තියන්නේ එකම දේ වෙනස් වෙන්නේ. ඒකට චොකලට් අපි දානවා පේස්ට් එකක් විදියට දාන්න පුළුවන්. පවුඩර් එකක් විදියට දාන්න පුළුවන්. සෝස් එකක් විදියට දාන්න පුළුවන්. ආයි මං කියනවා වගේම බ්‍රෑන්ඩ් එකෙන් බ්‍රෑන්ඩ් එකට ඒක වෙනස් වෙනවා. අද ස්ටෑන්ඩඩ් වෙනස් වෙනවා. ක්වොන්ටිටිස් වෙනස් වෙනවා. ඒ වගේම ෂොට්ස් ගන්න යන කොෆි ප්‍රමාණය වෙනස් වෙන්න පුළුවන්. රයිට් මම මේ කතා කරන්නේ හොට් මෝකා එකක් ගැන. එතකොට කතා කරද්දී මේක මම අර ලාත් එකක් වගේ කිව්වා. ඒ වගේ මේවා සර්විං වෙනවා සමහරක් වෙලාවට කැටලිනා ග්ලාස් වල එහෙම නැත්නම් සෙරමික් මග් වල සර්ව් වෙනවා. රයිට් ඒකෙත් ගොඩක් ෆෝම් ප්‍රමාණයක් ඉන්නේ නැහැ. ගොඩක්ම සෙන්ටිමීටර් එකක් නැත්නම් half සෙන්ටිමීටර යන්නේ. ඊට පස්සේ ඒක උඩින් ඕන චොකලට්ස් කියන්නේ ඩස්ට් එක යවන්න පුළුවන්. නැත්නම් ස්ටෙන්සිල් එකක් තියලා ලෝගෝ එක මොකක්ද දාන්න පුළුවන්. ඒක තමයි යන්නේ කැෆේ මෝකා වල. ඊට පස්සේ චොකලට් සෝස් ගැන කතා කරොත් සමහර කට්ටිය සෝස් යූස් කරනවා, පවුඩර් යූස් කරනවා, නැත්නම් පේස්ට් යූස් කරනවා. සමහර කට්ටිය ඒක යූස් කරන විදිහත් වෙනස්. සමහර කට්ටිය දානවා ඒක පිච්චර් කරන. ඒ පිච්චර් කරන දාලා මිල්ක් එක ස්ටීම් කරලා ඒකෙන් තමයි මෝක එක හදන්නේ ෂොට් එකත් එක්ක මික්ස් කරලා. එහෙම නැත්නම් සමහරක් මික්ස් කරනවා. ඒකට ෂොට් එකට එක්ස්ට්‍රැක්ට් කරලා ඒකට දානවා. ඒ බේස් එක චොකලට් බේස් එක. ඒක මික්ස් කරලා ස්ටීම් මිල්ක් එකත් එක්ක යන්නේ. ඒකත් ස්ටෑන්ඩඩ් එක 65 තමයි සාමාන්‍ය 65 වෙන්න පුළුවන්. නැත්නම් එක්ස්ට්‍රා හොට් වෙන්න පුළුවන් කිසි ප්‍රශ්නයක් නැහැ. රයිට් ඒ තමයි හොට් මෝකා එක සර්ව් වෙන්නේ. ඉතින් ඊට පස්සේ ඔය මෝකා එක ටේස්ට් එක ගත්තොත් එහෙම ගොඩක් කට්ටිය ෆ්ලේවර් එකට ආසයි. චොකලට් වලට කම්බි කට්ට තමයි මෝකා එක ගොඩක්ම ඉල්ලන්නේ. ඒ කියන්නේ ඒක සීනි නිසා සුගර් කියන්නේ චොකලට් සාමාන්‍ය සුගර් දාන 50ක දිනවා. ගොඩාක් ස්වීට් නෑ. ඉතින් ඒක ඕන සුගර් දාලා බොන්න පුළුවන් නැත්නම් බොන්න පුළුවන්. ඉතින් ඔහොම තමයි යන්නේ. ඔය තමයි කැෆේ මෝකා එක හොට් කැෆේ මෝකා එක නැත්නම් හොට් මෝකා කියලා කියනවා. මෝචා කියලා නම් කියන්නේ. right guys ඉතින් short description එකක් මෝකා එක ගැන මේකත් අර basic drinks වලට වැටෙනවා. එහෙනම් අපි ඊළඟ episode එකේදී basic තව එකක් කතා කරමු තව drink එකක් ගැන. Thank you guys, have a nice day.